හලෝ ගුඩන් ටාක් වෙල්කම් ටු මයි YouTube channel. ඔයා ජර්මන් වලින් ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි. අද මම ඔයාලට කියලා දෙන්නේ අපි කොහොමද 0 ඉඳන් 20ට යනකම් ජර්මන් වලින් කියන්නේ කියලා. අපි නම්බර්ස් වලට ජර්මන් වලින් කියන්නේ die Zahl. Die Zahl කියන්නේ සිංගියුලර් ෆෝම් එක. die Zahlen කියන්නේ ප්ලූරල් ෆෝම් එක. හරි. අපි එහෙනම් බලමු 0 ඉඳන් 20ට යනකම් ජර්මන් වලින් කොහොමද කියන්නේ කියලා. 0 0 eins, eins, zwei, zwei, drei, drei, vier, vier, fünf, fünf, sechs, sechs, sieben, sieben, acht, acht, neun, neun, zehn, zehn, elf, elf, 12, 12. 13. අපි 13ට ජර්මන් වලින් කියන්නේ 13 කියලා. මෙතනදී ඔයගොල්ලෝ බලන්න අපි ඉස්සෙල්ලාම කියන්නේ දෙවෙනි තියෙන නම්බර් එක. ඒ කියන්නේ 3. 3ට ජර්මන් වලින් කියන්නේ 3. ඊට පස්සේ 10ට ජර්මන් වලින් කියන විදිය 10. 13. 14. 14ට අපි ජර්මන් වලින් කියන්නේ 14 කියලා. ඔයාලා මෙතනදී බලන්න අපි ඉස්සෙල්ලාම කියන්නේ දෙවෙනි තියෙන නම්බර් එක. ඒ කියන්නේ 4. 4ට ජර්මන් වලින් කියන්නේ 4. 10ට ජර්මන් වලින් කියන්නේ 10. 14. මේ විදිහට එකම පැටර්න් එකකට තමයි අපි 13 ඉඳලා 19 වෙනකන් නම්බර්ස් වලට ජර්මන් වලින් කියන්නේ. 15, 15, 16, 16, 17, 17, 18, 18, 19, 19, 20, 20. හරි මෙතන නම්බර්ස් ටික ඔක්කොම දාලා තියෙනවා. අපි මේ ටික ආයෙ එකපාරක් කියමු. 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18, 19, 20. මෙතනදී ඔයාලට 1 ඉඳලා 12ට යනකම් නම්බර්ස් වලට ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා මතක තියාගත්තම අනිත් නම්බර්ස් ටික මතක තියාගන්න ලේසියි. ඒ වගේම මෙතන බලන්න ඔයාලා අපි 6ට ජර්මන් වලින් කියන්නේ 6 කියලා. හැබැයි 16ට ජර්මන් වලින් කියන්නේ 16 කියලා. මෙතනදී s අකුර අයින් කරලා තමයි අපි 16ට කියන්නේ 16. ඒ වගේම 7ට අපි ජර්මන් වලින් කියන්නේ 7 කියලා. හැබැයි අපි 14ට ජර්මන් වලින් කියන්නේ 17 කියලා. එතනදිත් en අයින් කරලා තමයි අපි 17 17 කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට මේ පාඩම තේරෙනවා කියලා. ඔයාලට මේ පාඩම තේරුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම 21 ඉඳලා 100ට යනකම් ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.